ආයුබෝවන්. ගොඩක් අය අපෙන් ඉල්ලපු දෙයක් තමයි ෆොරෙක්ස් ට්‍රේඩින් ගැන වීඩියෝ එකක් අරගෙන එන්න කියලා. ඒකට ප්‍රධානම හේතුව තමයි XM එහෙමත් නැත්නම් ෆොරෙක්ස් ට්‍රේඩින් හරහා නොමිලේ ඩොලර් 30ක මුදලකුත් ලබා ගන්න පුළුවන් වෙන එක. ඉතින් ඒ වගේම අපි හැමෝම දන්නවා ෆොරෙක්ස් කියන්නේ ලෝකයේ පුරාම ඊටාම ජනප්‍රිය මිලියනපතියන් බිහි කරන ඊටාම හොඳ ප්ලැට්ෆෝම් එකක් කියලා. අපි හරියට ඉගෙනගෙන පටන් ගත්තොත් ඊටාම සාර්ථකව මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා මොකක්ද XM ට්‍රේඩින් කියන්නේ? අපි කොහොමද මේක රෙජිස්ටර් වෙන්නේ? නොමිලේ ඩොලර් 30ක් ගන්නෙ කොහොමද? මුදල් උපයන්නේ කොහොමද? අපි තවදුරටත් මේ ගැන ඉගෙන ගන්න තියෙන ක්‍රම මොනවද? අපි උපයන මුදල් අපේ බැංකුවටම ගන්නෙ කොහොමද කියලා. ඒක හින්දා මේ හැමදේම ඉගෙනගෙන සාර්ථක වෙන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න කියලා අපි ඔයාලට ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මොකද්ද මේ XM ට්‍රේඩින් කියන්නේ? ෆොරෙක්ස් ට්‍රේඩින් ගැන නොදන්න කෙනෙක් නැති තරම්නේ. ඉතින් අපිට ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න නම් බ්‍රෝකර් සර්විස් එකක් කරහා තමයි සම්බන්ධ වෙන්න ඕනේ. XM ට්‍රේඩින් අපිට ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න පුළුවන් හොඳම බ්‍රෝකර් ප්ලැට්ෆෝම් එක. ඒ වගේම ඔයාට ෆොරෙක්ස් ට්‍රේඩින් ගැන සියලුම දේවල් නොමිලේ ඉගෙන ගන්නත් පුළුවන් XM ප්ලැට්ෆෝම් එක හරහාම. ඉතින් අපි ඒ ගැන වැඩි විස්තර වීඩියෝ එකේ ඉස්සරහට කතා කරනවා. හරි, අපි දැන් බලමු කොහොමද අපි XM ප්ලැට්ෆෝම් එකේ රෙජිස්ටර් වෙන්නේ සහ නොමිලේ ඩොලර් 30ක් ලබා ගන්න කියලා. ඔයා මුලින්ම XM සයිට් එකේ මේ ඉන්ටර්ෆේස් එකට එන්න ඕනේ. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාට ලින්ක් එක දාලා තියන්න. ඔයාට පුළුවන් ඒ ලින්ක් එක ක්ලික් කරලා මේ ඉන්ටර්ෆේස් එකට එන්න. මුලින්ම ඔයාගේ නමේ මුල් කොටස. මැද කොටසක් තියෙනවා නම් ඒක මෙතනට ඇතුළත් කරන්න. දැන් නමේ අවසාන කොටස. ඊළඟට කන්ට්‍රි එක විදිහට ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරන්න. ඔයා වෙන රටක ජීවත් වෙන කෙනෙක් නම් ඒ අදාළ කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න. ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි තියන්න. මෙතනට ඔයාගේ ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න. එතනදී මුලින් තියෙන බිංදුව නැතුව ඇතුළත් කරන්න ඕනි. මෙතනට ඔයාගේ ඊමේල් එක ඇතුළත් කරන්න. ඉතින් මේ සියලුම විස්තර නිවැරදිව ඔයාගේ ඩෙන්ටිටි එකේ හරි ලයිසන් එකේ තියෙන විදිහට දෙන්න ඕනි. ප්ලැට්ෆෝම් ටයිප් එක මේ තියෙන විදිහට MT5 කියන එකම තියන්න. අනිවාර්යයෙන්ම account type එක මේ standard 1 lot 1 leg කියන එක select කරන්න. දැන් මේ ඇග්‍රීමන්ට් එකට ටික එකක් දාලා proceed to step 2 කියන එක ක්ලික් කරන්න. හරි. දැන් ඔයා step 2 එකට එනවා. මෙතනට ඔයාගේ birthday එක ලබා දෙන්න. ඊට පස්සේ ඔයාගේ address එක. අපිට address එක verification එකක් කරගන්න තියෙන හින්දා ඔයාගේ නිවැරදිම address එක ලබා දෙන්න ඕනි. city එකට ඔයා ඉන්න town එක ලබා දෙන්න. street number එකට ඔයාගේ ගෙදර අංකය ලබා දෙන්න. අංකයක් නැතුව නමක් නම් තියෙන්නේ ඒක ලබා දෙන්න. ඊට පස්සේ මේ residential address කියන තැනට ඔයාගේ address එක ලබා දෙන්න. postal code එකට ඔයාගේ ළඟම post office එකට අදාළ postal code එක දෙන්න. ඔයා අදාළ postal code එක දන්නේ නැත්නම් ඔයාගේ post office එකේ තියෙන town එකේ නම type කරලා postal code කියලා Google එකේ search කරන්න. උදාහරණයක් විදිහට මම දෙහිවල postal code එක කියලා search කරනවා. ඊට පස්සේ මේ US citizen කෙනෙක්ද කියලා අහලා තියෙන එකට no කියලා දෙන්න. හරි, දැන් අපිට තියෙන්නේ trading account details ලබා දෙන්න. මුලින්ම ඔයාගේ base currency එක ලබා දෙන්න තියෙන්නේ. ඒකට US dollars කියන එක select කරන්න. මේ leverage කියන එක 1 to 1000 කියන එක select කරන්න. මෙතනදී අහනවා account bonus එක ඕනද කියලා. මේකට years කියන එක select කරන්න. දැන් අපිට තියෙන්නේ investor information ටික update කරන්න. මුලින්ම invest amount එක. මෙතනට 0 to 20000 කියන එක select කරන්න. ඊළඟ එකට ඔයා කැමති එකක් select කරන්න. ඉතින් මම මෙතනදී risk management select කරනවා. මේකට ඔයාගේ employee status එක දෙන්න. ඔයා job එකක් කරනවද, self employed නැත්නම් මේ category වලින් එකක්ද කියලා select කරන්න. මේක එච්චරම වැදගත් වෙන්නේ නැහැ. ඔයා කැමති එකක් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාගේ වාර්ෂික ආදායම සිලෙක්ට් කරන්න. මෙතනට ඔයාගේ net worth එක. එහෙමත් නැත්නම් ඔයාගේ වත්කම් කොච්චරද කියලා සිලෙක්ට් කරන්න. ඊළඟට ඔයාගේ trading knowledge එක ගැන අහලා තියෙන්න. ඔයා මීට කලින් trade කරලා නැත්නම් මේ විදිහට මේ ටික no කියලා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ strong password එකක් දෙන්න. එතනදී ඉලක්කම් simple capital අකුරු සහ symbol කිහිපයක් use කරලා strong password එකක් දෙන්න. confirm password කියන එකටත් ඒ password එකම ලබා දෙන්න.
දැන් මේ ඇග්‍රීමන්ට් දෙකටම ටික් දාලා කන්ෆර්ම් කරන්න. දැන් ඔයාගේ ඊමේල් එකට ඊමේල් එකක් එනවා. ඔයාගේ ඊමේල් එක ඕපන් කරලා මේ තියෙන බටන් එක ක්ලික් කරන්න. හරි. දැන් ඔයාට congratulations කියලා මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. දැන් මේ වගේ ලොගින් ඉන්ටර්ෆේස් එකක් ඇවිත් තියෙනවා. මේ ID එකත් සේව් කරලා තියාගන්න. දැන් මෙතනට ඔයාගේ පාස්වර්ඩ් එක දීලා ලොගින් බටන් එක ක්ලික් කරලා ලොග් වෙන්න. අපි දැන් බලමු කොහොමද අපේ $30 ගන්න කියලා. ඔය වෙබ්සයිට් එකේ පහළට එනකොට මේ වගේ claim your $30 කියලා තියෙනවා. එතන යට තියෙන validate your account here කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාට මේ $30 ගන්න ඔයාගේ account එක verify කරගන්න ඕනි. මුලින්ම ඔයාගේ ID එක හරි license එක හරි passport කියන තුනෙන් එකක පැහැදිලි ෆොටෝ එකක් ඇතුළත් කරන්න තියෙනවා. ID එක ඉංග්‍රීසි වලින් තියෙනවා නම් විතරයි අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක කරගන්න තියෙනවා. මෙතනදී ඔයාගේ නමට එන ලයිට් බිලක්, වතුර බිලක් අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ බැංක් ස්ටේට්මන්ට් එකක් හරි බැංකු පොතේ පැහැදිලි ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. එතනදී ඔයාගේ නම සහ ඇඩ්‍රස් එක පැහැදිලිව පේන්න ඕනි. දැන් ඔයාට මේ වගේ ඩොකියුමන්ට් අප්ලෝඩ් කියලා පෙනෙනවා. වෙබ්සයිට් එකේ යටටම ගියාම ස්ටේටස් එක රිසීව්ඩ් කියලා පෙනෙනවා. හරි. අපේ account එක validate වුණාම මේ විදිහට කොළ පාටින් claim your bonus කියලා ආයෙත් පෙනෙනවා. ඒක ක්ලික් කරාම ඔය account එක හදනකොට use කරපු phone number එක දීලා මේ request call කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාට call එකක් එනවා. ඒ call එකේදී කියන අංක ටික මෙතනට enter කරලා confirm කරන්න. ඊට පස්සේ ඔයාගේ account එකට මේ විදිහට $30 credit වෙනවා. හරි. දැන් ඔයාගේ account එක සම්පූර්ණයෙන්ම complete. අපිට පුළුවන් දැන් ට්‍රේඩින් පටන් ගන්න. ඔයාට පුළුවන් ඔයාට ලැබුණ බෝනස් එකෙන් ට්‍රේඩ් කරන්න පටන් ගන්න. අපිට XM එකේ ට්‍රේඩ් කරන්න නම් හොඳට ඉගෙනගෙන තමයි ට්‍රේඩින් පටන් ගන්න ඕනේ. ඒක හින්දා අපි මේ XM එකේ ට්‍රේඩ් කරන විදිය සහ අපි ට්‍රේඩ් කළ උපයන මුදල් ගන්න විදිය ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මේ සතිය ඇතුළතම අරගෙන එනවා. ඒ වගේම අපිට XM ට්‍රේඩින් ගැන නොමිලේ සියලු දේවල් මේ රිසර්ච් ඇන්ඩ් එඩියුකේෂන් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා වීඩියෝස් විදිහට ඊටාම සරලව ඉගෙන ගන්න පුළුවන්. ඔයා මුලින්ම account එක හදාගන්න. මොකද අපිට account එක හදලා verify වෙන්න පැය 24ක් යනවා. ඒක හින්දා මේ විදිහට account එක හදලා verify කරගෙන ඔයාගේ $30ක් collect කරලා තියාගන්න. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. එතකොට XM එකේ වැඩ කරන විදිය සහ මුදල් withdraw කරන විදිය පිළිබඳ වීඩියෝ එකක් දැම්ම ගමන්ම ඔයාට ඒක බලලා ට්‍රේඩින් පටන් ගන්න පුළුවන්. එහෙනම් අපි අදට ගිහින් එන්න. ඊළඟ වීඩියෝ එකත් එක්ක ඊටාම ඉක්මනින්ම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.